ආයිබෝවන් මම ජ්‍යොතිෂ්‍යවේදිනී තනුජා සම්මානි. මාද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කේතු ග්‍රහයා පිළිබඳවයි. කේතු ග්‍රහයා ඔබේ ජීවිතයට ලැබුවාම සිද්ධ වෙන දේවල් ගැන තමයි මම මේ හඳුන්වලා දෙන්න සූදානම් වෙන්නේ. කේතු කියන්නේ මෝක්ෂකාරක ග්‍රහයෙක්. ඉතින් කේතු ලැබුව විට ජීවිතේ ලෞකික සැප සම්පත් වලින් ඔබ ඈත් කරවනවා. ඒ වගේම ලෝකෝත්තර බව හා ආධ්‍යාත්මයට ඔබ නැඹුරු කරන ග්‍රහයෙක් තමයි කේතු කියන්නේ. කේතුට අයත් නැකත් තුන තමයි අස්විද මා මූල යන නැකත්. සමහර අවස්ථාවලදී කේතු කුජට සමාන ගති ලක්ෂණ පෙන්වනවා. වෘශ්චික රාශියේදී කේතු උච්ච රාශිය හැටියටත් වෘෂභ රාශිය නීච රාශිය හැටියටත් ජ්‍යොතිෂයේ හඳුන්වනවා. කුජ සිකුරු යන ග්‍රහයන් කේතුට මිතුරු ග්‍රහයන් වෙනවා. රවි චන්ද්‍ර යන ග්‍රහයන් කේතු ග්‍රහයට සතුරු ග්‍රහයන් වෙනවා. ඒ වගේම කේතු මහා දශාව අශුභ ඵලදායක විදියට තිබුණොත් බොහෝ වෙලාවට හදිසි අනතුරු කැපුම් කෙටුම් තුවාල වැනි දේවල් ඇති වෙන්න පුළුවන්. මේ කේතු ග්‍රහයා ලැබුවාම ප්‍රසිද්ධියට එතරම් කැමති නැති කෙනෙක් වෙන්න පුළුවන්. මුල්ලකට හැංගී ජීවත් වෙන්න කැමති කෙනෙක් වෙන්න පුළුවන්. කේතු දශාවේ අග කොටස තරමක් දුක් කරදර ඇති කරන කාලයක්. ඒ වගේම සැකය, රහස් කුමන්ත්‍රණ, රෝබකම ආදී දේවල් ඇති වෙනවා මේ දශාවේදී. තපස් රැකීම ආදී දේවල්ට නම් බොහොම යහපත්. ඉතින් මේ කේතු ග්‍රහයාගේ දශාවේදී බදා ගන්න නෙවෙයි අතහරින්න තමයි ඔබව පුරුදු කරවන්නේ. ඉතින් ශාන්ත දාන්ත ආධ්‍යාත්මික ජීවිතයකට ඔබ නැඹුරු කරන ග්‍රහයෙක් තමයි කේතු ග්‍රහයා කියන්නේ. ඒ වගේම ආගමට අදාළ පොත්පත් පුරාණ ග්‍රන්ථ පරිශීලනයට ඔබ හුරු කරනවා. ඒ වගේම ජ්‍යොතිෂය, ගුප්ත ශාස්ත්‍රය, යන්ත්‍ර මන්ත්‍ර, ඒ වගේම යෝග භාවනා, ඒ වගේ ශාස්ත්‍රයන් වලට ඔබ යොමු වෙන්න පුළුවන්. හදිසියෙම ඒ වගේ දේවල් ඉගෙන ගන්න ඔබ යොමු වෙන්න පුළුවන්. මේ කලබලකාරී ජීවිතයෙන් මිදිලා හුදකලා තත්වයකට කේතු බව පත් කරනවා. ඉතින් අදාළ විෂය පතය ගැඹුරටම කිඳා බහින්න ඔබව යොමු කරන කාලයක් තමයි මේ කේතු ග්‍රහයාගේ දශාව. මේ අතර බය, කලකිරීම වගේ දේවලුත් ඇති කරනවා. ඒ වගේම මානසික පීඩා, පාදවල හා දන හිස්වල ඇඟිලිවල වේදනා, ආතරයිටිස්, වකුගඩු හෝ මුත්‍ර රෝග වැනි ලෙඩත් මේ දශාව තුළ ඇති වෙන්න පුළුවන්. විවාහ ජීවිතයට නම් මේ කේතු දශාව ලැබීම තරම් යහපත් නැහැ. විවාහයේ තරමක් නීරස කරන කාලයක් වෙනවා. ඒ වගේම ඔබට සමාජයේ තිබුණු පිළිගැනීම ගෞරවය තරමක් නැති කරන්න මේ දශාවේදී කටයුතු දෙන්න පුළුවන්. විශේෂයෙන්ම අවුරුදු 16ට වඩා වැඩි කෙනෙක් නම් මේ දශාවේදී බොහෝ ප්‍රවේශම් විය යුතුයි. ඉතින් මේ කේතු ග්‍රහයව හඳුන්වලා තියෙන්නේ මිනිස් හිසක් සහ සර්ප ශරීරයක් තියෙන කෙනෙක් හැටියට. ගැහැණු පිරිමි භාවය හරියටම කියාගන්න බැරි ග්‍රහයෙක් හැටියට තමයි නම් කරලා තියෙන්නේ. ඉතින් මේ දශාවේදී සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ ජීවිතේ එකතැන අර අපි කියන්නේ පල් වෙනවා වගේ වැඩක් කියලා. ඒ කියන්නේ බොහෝ වෙලාවට පැත්තකට වෙලා නිකන් සමාජයෙන් වෙන් වෙලා ජීවත් වෙන්න බලන දශාවක් තමයි මේ කේතුගේ දශාව. ඉතින් සමහර වෙලාවට ලිංගික බලහීනතාවය වැනි දේවලුත් ඇති වෙනවා මේ දශාවේදී. හිතින් දුක් වේදනා සිද්ධ වෙන කාලයක් මේ වගේ අසුබතා යෙදෙන්න පුළුවන්. මේ නිසා මේ අපල මර්ධනය කරගන්න ඔබට යම් වත්පිළිවෙත් ටිකකුත් මම හඳුන්වලා දෙන්නම්. ඒ තමයි ඔය ගෙදර ඊශාන දිශාවේ රත් පෙහෙල් පැලයක් හෝ ඇඹුල් කෙසෙල් පැලයක් සිටුවලා එකට වතුර බොහෝ යොදලා සාත්තු කරන්න. කෙහෙල් කොලේ ඔතපු ආහාර අනුභවයක් මේ අපල දුරු වීමට හොඳයි කියලා ජ්‍යොතිෂීය පොත්පත්වල සඳහන් වෙනවා. ඒ වගේම කදුරු, නුග, ඉඹුල්, කෑල වැනි ගස් සිටුවීම හොඳයි. හැකිතරම් සෝභා ධර්මයේ සමග ජීවත් වන්න. එවිට බොහෝ අපල තත්ත්වයන් ඔබෙන් මගහැරිලා යාවි. යකඩ ලෝහයෙන් කරපු රන් ආභරණ ආදී පළඳිනවා නම් මේ දශාවේදී එන අශුභ තත්ත්වයන් මගහරව ගන්න පුළුවන්. ඒ වගේම දකුණු අතේ වෙදකිල්ලේ වෛරෝඩි මණිකක් පැළඳීමෙන් මේ අපල තත්ත්වයන් දුරු වෙනවා. ඒ වගේම නාගමාලය, පාතාල මෘතුංජය, ආගෝරය වැනි යන්ත්‍ර පැළඳීමත් සුභ හැටියට හඳුන්වනවා.
ඉතින් මේ දශාව තුළ කළු පාට හෝ අලු පාට ඇඳුම් භාවිතා කිරීම ඒ තරම් හොඳ නැහැ. ඔබට හොඳ වර්ණ වන්නේ කහ වර්ණය සහ සුදු වර්ණය. මේ වගේ තත්ත්වයන් අශුභ තත්ත්වයන් මගහරවා ගන්න පුංචි පුංචි වත්පිළිවෙත් තමයි මා ඔබට මේ හඳුන්වලා දුන්නේ. ඒ වගේම විෂ්ණු දෙවියන්ට බාර වීම, පින් අනුමෝදන් වීමත් ඉතා යහපත්. ඒ වගේම පාපිස්න පූජා කිරීම, සිල්වත් භික්ෂුන් වහන්සේලාට ඉගෙනීමට අවශ්‍ය දේවල් උපකරණ ලබා දීමෙන් උදව් කිරීම, තලවලින් සෑදූ ආහාර දන් දීම වැනි දේවලින් මේ අපල තත්ත්වයන් දුරු කරවා ගන්න පුළුවන්. ඉතින් මේ කාලයේදී ඇතිවෙන යම් යම් සිත් පීඩාවලට සමහරලාවට තමා නොකළ දේවල් වලට නිന്ദා අපහාස විඳින්නට සිදුවෙන කාලයක්. කේතු මහදශාව අවුරුදු 7ක් කියලා හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් මේ අවුරුදු 7ම තරමක සමාජයෙන් ඈත් වෙලා ජීවත් වෙන බවක් තමයි බොහෝ වෙලාවට පේන්න තියෙන්නේ. ඉතින් ඒ වගේම මේ කාලය තුල විවාහකයෙක් නම් තමාගේ සහකරට හෝ සහකාරියගේ ශරීර සෞඛ්‍යයට යම් යම් බාධක ඇති කරනවා. ඉතින් මේ වගේ සමේ රෝග ඒ වගේම හොරි දද කුෂ්ඨ වැනි රෝග මේ කාලය තුල මතුවෙන්න පුළුවන්. ජන සංනිවේදන ලිපිලේඛන ආශ්‍රිත කටයුතු වලට නම් මේ දශාව යහපත්. ඒ වගේම මේ යහළු මිතුරුකම් වලින් පොඩ්ඩක් ඈත් වෙලා ජීවත් වෙන්න බලනවා. මේ දශාව හොඳ එකම ක්ෂේත්‍රය තමයි අධ්‍යාපනය. ඔබ අධ්‍යාපනයේ නිරත වෙන කෙනෙක් නම් ඒ සඳහා ඉතා ශුභ කාලයක් තමයි මේ කේතු මහදශාව. ඉතින් මේ කේතු මහදශාව අධ්‍යාපනය ලැබෙන කාලයට ලැබෙනවා නම් වඩා හොඳයි. අධ්‍යාපනයෙන් විශිෂ්ට තත්වයකට ඔබ යොමු කරවන්න. ඒක හේතුවක් වෙනවා. මොකද කේතු හඳුන්වන රූපේම පෙන්වනවා කේතු අතේ පොතක් තියෙන. ඉතින් කේතු කියන්නේ ඥානකාරක ග්‍රහයෙක්. එක තැනකට වෙලා තමන්ගේ ඉගෙන ගන්නා දෙයක් ගැන කටයුතු කරගෙන යනවා නම් මේ දශාව ඔබට බොහෝ දුරට ශුභ ඵලදායක කරගන්න පුළුවන්. ඒ වගේම සියුම් අවබෝධය විචක්ෂණශීලී භාවය ඇති කරනවා. ඒ වගේම කේතු නරකට සිටියොත් රැවටීම් මුලාවීම් ආදියට හේතුවක් වෙනවා. ඉතින් ඒ වගේ පොඩි පොඩි දෝෂ සහගත තත්ත්වයන් තියෙනවා. ඒවා මර්ධනය කරගන්නවත් පිළිවෙලුත් අපි අපිට හඳුන්වා දෙනවා. ඒ වගේම අපි බලමු මේ කේතු ග්‍රහයා ලග්නයේදී ඉන්න භාවය අනුව ඔබට කොහොමද කියලා. ඔබේ කේන්ද්‍රයේ කේතු ග්‍රහයා ලග්න භාවයේ නම් බොහෝ දුරට ලග්න භාවයට කේතු ඒ තරම් සුබ නැහැ. ඉතින් ලග්න භාවයේදී ඔබේ ශරීර සෞඛ්‍ය කියන්නේ ශරීර වැඩිම ටිකක් අඩු කියන්නේ වැඩිම දුර්වල කරනවා. නමුත් මොළේ වැඩිම පැත්ත හොඳයි. ධාරණ ශක්තිය හොඳ වෙනවා. ඒ වගේම බාල කාලයේ සුඛී දශාව ලබා තිබෙනවා නම් ඉගෙනීමට හොඳයි. ඒ වගේම රැකී රක්ෂාවක යෙදෙන කාලේ නම් ඒවා කඩා කප්පල් කරලා පාඩු කරන්න හේතුවකුත් වෙනවා. ඒ වගේම මේ ආණ්ඩුවේ තනතුරු වලට ඒ තරම් කැමති නැති කෙනෙක්. විශේෂයෙන් විවාහයේදී නම් විශේෂයෙන් බලන්න ඕනේ කේතු ග්‍රහයා ලග්නේ නම් විවාහ සාකරුට විපත් සිදුවන පිහිටීමක් හැටියට හඳුන්වා දෙනවා. සමහර ලාවට මේ ලග්නේ එසේ කේතුගේ දශාව ලැබුවම ශරීරය කෙට්ටු කරනවා, දුර්වල කරනවා. ඒ වගේ ගැටලු තත්ත්වයන් ඇති කරනවා. ඉතින් බොහෝ දුරට තියෙන්නේ මේ කේතු ඉන්නකොට ඒ අදාළ ඉන්න කේතු කියන්නේ හකුලවා තබන ග්‍රහයෙක්. ඉතින් මේ අදාළ අපි කියමු ලග්න භාවයේ නම් ලග්න භාවයේ ස්ථිර පැවැත්ම ඒ ගැන කියවෙනවා ශරීරය සෞඛ්‍ය මේ සියල්ල ඒ වලින් මේ තමාගේ මනසට ඒ කියන්නේ gedara පරිසරයේ සමහරට සමාගයේ මනසට නොගැලපෙන්න පුළුවන් නුරුස්සනා ගතිය ඇති වෙන්න පුළුවන් මේ දශාව තුල ඒ වගේ gedara වාසය අප්‍රිය වෙනවා ඒ වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන් ඒ වගේම ඔළුව කැක්කුම් වාත රෝග ඒ වගේ දේවල් ඇති වෙන්න පුළුවන් පවුලේ සමගියට යම් බාධා හේතු වෙනවා මේ ඒ වගේම මේ ලග්නයේ කේතු සිටියාම ප්‍රසිද්ධිය කීර්තිය නැති කරලා හකුලවල තබන්න බලනවා. කරුණ තරමට ප්‍රසිද්ධ වෙන්නේ නැති බවක් තමයි පේන්න තියෙන්නේ. ඉතින් ශරීර සෞඛ්‍යයටත් ඒක හොඳ නැති පිහිටීමක්. පවුල පිළිබඳව තමාගේ සතුට නැති කරන තත්ත්වයක් වෙනවා. ධනු මීන කියන ලග්නගත වෙලා ලග්නයේ සිටීම නම් තරමක් යහපත්.
රැකියා ව්‍යාපාර ආදියට යහපත් වෙනවා. එහෙම වුණොත් ඉතින් ලග්න භාවයේ සිටීම ලග්නයට වැටෙන ග්‍රහ දෘෂ්ටි ග්‍රහ සංයෝග මත මේ තත්වයන් වෙනස් වෙනවා. අපි මේ ඔබට කතා කරන්නේ දල පලාපල කතනයක්. ඒ බව ඔබ මතක තබා ගන්න. ඉතින් අපි ඊළඟට බලමු දෙවන භාවයට කේතු ග්‍රහයා කොහොමද කියලා. දෙවන භාවයේදී කේතු ග්‍රහයා භාවගත වුනහම වස්තුව විනාශ වෙන්න පුළුවන්. ඒ වගේම හිසේ මුහුණේ කැලල් සහිත දුවාල ඇති වෙන්න පුළුවන්. සුබ දෘෂ්ටි ලැබ ඉන්නවා නම් ලස්සන මුහුණක් කෙනෙක් වෙනවා. ඒ වගේම මේ කේතු දශාව ඔය ණය ගනුදෙනු වලට හොඳ නෑ. ණය ගැති බව ඇති කරනවා. ණයක් ගත්තොත් ඒක ගෙවන්න බැරි තත්ත්වයන් ඇති වෙනවා. ඉතින් ඒ නිසා ණය ගැනීමේදී ඔබ ටිකක් කල්පනාකාරී විය යුතුයි. ඒ වගේම කේතු දෙවැනේ නම් වැඩි කතා නොකරන කෙනෙක්. ඉතින් එහෙම වුණාම සමහර ඉඳ හිට කතා කරන එකත් අනිත් අයට ඇනුම් පද කියන වගේ වෙන්න පුළුවන්. ඉතින් සමාජ ඒ තරම් සමාජය සමග ගැවසීම අඩු කෙනෙක් වෙනවා. ධනය අතින් කරදරකාරී තත්ත්ව ඇති වෙනවා. ධන හානි වැනි දේවල් ඇති වෙන්න පුළුවන්. කේතු දශාවේදී දත්වල රෝග, ඇස්වල රෝග වැනි දේ මතුවෙන්න පුළුවන්. තමාගේ කතාවට බොහෝ විට අන්‍යයන් අසන්තෝෂ වෙනවා. ඒ කියන්නේ අන්‍යයන්ගේ හිත සමහරලාට ඒ තමාගේ කතාවෙන් රිදෙන්න පුළුවන්. ඉතින් ඒ බව හඳුනාගෙන ඔබ කතාවේදී තමා අනිත් අයගේ හිත නොරිදෙන විදිහට කතා කරන්න හිත තබා ගන්න. ඉතින් බොහෝම මේ කියන්න ඕනේ කේතු දෙවැන්නේ නම් හදිසියෙ ගන්න තීරණ වලින් යම් කලකිරීම් කරදර ඇති වෙන්න පුළුවන්. කේතු දශාව ඉතින් ওই මහානදම් පුරනවා නම් ඔන්න හොඳ කාලයක් කියලා. එහෙම අයට හොඳයි. අනිත් අයට මේ ධනය සම්බන්ධ කරදරකාරී තත්ත්ව ඇති වෙනවා. ඒ වගේම ධනය සහ පවුල ගැන තමාගේ හිතේ සතුටක් නැති වෙනවා. පවුලෙන් ඈත් වෙන්න හිතෙන කාලයක් වෙනවා. ඉතින් බොහෝ වෙලාවට පෞල් ජීවිතය ගත කරන කෙනෙක් නම් නිතර රණ්ඩු සරුවල් ඇති කරන තත්ත්වයක් ඇති කර ගන්නවා. ඉතින් මේ සුබ ග්‍රහයෝගේ සමග හෝ සුබ ග්‍රහ දෘෂ්ටීන් මත වෙනස් වෙනවා. බොහෝ දුරට කේතු දෙවනි ග්‍රහ භාවයට යෝග නැති ග්‍රහයෙක් හැටියට හඳුන්වා දෙන්න පුළුවන්. ඊළඟට අපි බලමු කේතු ග්‍රහයා තුන්වන භාවයට කොහොමද කියලා. කේතු ග්‍රහයා තුන්වන භාවයේ පිහිටීම යහපත්. ඒ වගේම දානීය කීර්තිය ලැබෙන තත්වයක් සහෝදරයින්ටත් යහපත්. බොහෝ විට තමාට වඩා බාල සහෝදරියක් ඉන්න පුළුවන්. එහෙම නැත්නම් බාල සහෝදරයන් නැති කෙනෙක් වෙන්නත් පුළුවන්. හිත තරමක් කලබලකාරී වෙනවා. ගැඹුරු දේ සෙවීමට හිත යොමු වෙන්න පුළුවන්. බාල කාලයේ ඉගෙනීමටත් යහපත්. ඉතින් උසස් කෙනෙක් ගුණ යහපත් කෙනෙක් වෙන්න පුළුවන්. සමහරලාට මේ කේතු දුර්වල හිටියොත් තමන්ගේ හැකියාවන් දක්ෂතාවයන් පිළිබඳව සිතේ සතුට නැති වෙන්න පුළුවන්. පැත්තකට වී සිටින්න උත්සාහ කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් අර ප්‍රකට වීමට ඇති අවස්ථා කේතු දුර්වලව සිටියොත් නැති කරලා දාන ස්වරූපයක් තියෙනවා. තමාට හිමි ගෞරවය, තමාට හිමි තැන ටිකක් ලැබීමට කල් ගත වෙන්න පුළුවන්. ඒ නිසා කේතු තුන්වෙන්නේ සුභ අශුභ තත්වයන් මේ විදිහට තියෙනවා. ඉතින් බොහොම ආදරේ කරුණාව දයාව පිරි කෙනෙක් වෙන්න පුළුවන්. කේතු තුන්වෙනිටත් ඉතින් මිශ්‍රඵල තත්ත්ව බොහෝ දුරට කේතු හතරවන ස්ථානෙට හතරවැන්නට කේතු ඒ තරම් සුභ තත්වයක් නැති විදිහට හඳුන්වලා දෙන්නේ. මොකද හතරවැන්න කියන්නේ සිත පිළිබඳ ස්ථානය. ඉතින් සිත පිළිබඳ සතුට සිතේ සතුට ගෙදර සතුට වැනි දේවල් වලට මේ කේතු හතරවෙනි සිටීම හානි කරයි. වස්තුව විනාශ වීම වගේ දේවල්, ඉඩකඩම් දේපොළ විනාශ වීම, නෑයීම් විරුද්ධ වීම වැනි දේවල් වෙන්න පුළුවන්. පපුවේ රෝග හැදෙන්න පුළුවන්. ඒ වගේම ශරීරයේ කෙටු හීන් එකක් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඉගෙනීමට යහපත් හොඳට හිටියොත් හොඳ ඉගෙනීමක් ලබන්න පුළුවන්. ඒ වගේම හොඳ ග්‍රහයන්ගේ දෘෂ්ටි ලැබ සිටියොත් ලස්සන ගෙයක්, ලස්සන නිවසක් හදාගන්න පුළුවන්. ඒ වගේම නුවණැති රැවටීම් වලට හසු නොවන කෙනෙක් වෙයි. ඒ වගේම ශරීරයේ ගෙඩි වන කුෂ්ඨ වැනි රෝග ඇති වෙන්න පුළුවන්. මේ කේතුගේ දශා බොහෝ දුරට සමදූෂ්‍ය කරන කාලයක් වෙනවා. ඉතින් හිතේ බය සැක සංකා ගති ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමා වාසය කරන ස්ථානය හොඳින් පිරිසිදු තබා ගන්න උනන්දු වෙන්න පුළුවන්. නමුත් ගෙදර මේ ඔය වාස්තු දෝෂ වැනි දේවල්
ඇති වෙන්න පුළුවන් කේතු 4 වෙනි සිටීම තුළ ඒ ගෙදර වාස්තු දෝෂ තත්ත්වයනුත් පෙන්නනවා. ඒ වගේම කේතු 4 වෙනි හිටියම් බොහෝ විට විවේක කාලේ පොතක් බලමින් ගත කරන්න කැමති කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ගෙදර සමහරලාට පවුල් පරිසරයේ ගෙදර පරිසරය පිළිබඳව ඒ තරම් සතුටක් හිතේ නැති වෙන්න පුළුවන්. ඒ වගේම ගණිතයේ පරිගණක ඒ සම්බන්ධ වැඩ කරන දරුවන්ට යහපත්. ඒ වගේම විශේෂයෙන් මව් පාර්ශවයේ ඥාතීන් සමග යම් යම් විරසක වීම ඇති වෙන්න පුළුවන්. පපුව ආශ්‍රිතව ලෙඩ රෝග මතුවෙන්න පුළුවන්. ඉතින් මේ කේතු දශාවේදී මේ තත්ත්වයන් ඔබට බලපාන්නේ. ඒ වගේම මවගේ ආදරය සමහර ලාවට තමාට නොලැබෙන්න පුළුවන් මේ දශාවේදී. ඒ වගේ තත්ත්වයන් ඇති කරනවා. ඊළඟට අපි බලමු කේතු ග්‍රහයා පස්වන භාවයට කොහොමද කියලා. කේතු ග්‍රහයා පස්වන භාවයේ නම් එය තරමක් යහපත් තත්ත්වයක්. මොකද ඉගෙනීම සඳහා මේ හොඳ පිහිටීමක්, ඊර්ධාන ශක්තිය ඇති වෙනවා. ඉතින් දශාවේදී බොහොම සුබයි ඉගෙනීමට. ඒ වගේම නුවණ ඇතිව පරිස්සම් සහිතව සිතා බලා කටයුතු කරන කෙනෙක් වෙනවා. ඒ වගේම කලබල නැති කෙනෙක්. ඒ වගේම ආලය පිළිබඳ කටයුත්තල්ම හොර රහසේ තබා ගන්න පෙළඹෙනවා. සමහරට ඒවයින් වරින් වර සිතට දුක ඇති වෙන්නත් හේතුවක් වෙන්න පුළුවන්. තමාට ලැබිය යුතු නියම තැන ලැබෙන්න තරමක් කල් ගත වූාට පසුව පිරිමැස්මෙන් කටයුතු කර දියුණු වෙන්න පුළුවන් කෙනෙක් වේවි. ඒ වගේම මේ කේතු පස්වෙනි සිටීම දරුවන් සම්බන්ධයෙන් ඒ තරම් යහපත් පිහිටීමක් නෙමෙයි. දරුවන් අඩු කෙනෙක් වෙන්න පුළුවන්. ගැහැණු දරුවන් වැඩි වෙන්න පුළුවන්. සමහර ලාවට මේ ස්ත්‍රීන්ට නම් කේතු පස්වෙනි සිටීමෙන් ගබ්සාවීම් වැනි කරදර තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. සමහර විට ප්‍රේම සම්බන්ධතා හෝ දරුවන් පිළිබඳ සිතේ සතුට නැති කරන කාලයක් වේවි මේ කේතුගේ දශා කාලය. අධ්‍යාපනයට නම් යහපත්. ඉතින් ධනය බලය ප්‍රසිද්ධිය ලැබීම් වලට ඉඩ කඩ තියෙනවා. නමුත් ස්ත්‍රීන්ට නම් තරමක් අයහපත් හැටියට හඳුන්වා දෙනවා. ඒ වගේම කේතු ග්‍රහයා 6 වන භාවයට කොහොමද කියලා අපි බලමු. කේතු ග්‍රහයා 6 වෙන්නේ නම් නිතර රෝග තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. කුඩා කල මේ වගේ දශාවක් ලැබුවොත් ශරීරයේ වැඩිම බොහෝ දුරට පමා වෙනවා. දෙමාපියන්ටත් මේ දරුවගේ ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් බොහෝ වෙහෙසෙන්න සිද්ධ වෙන කාලයක් වෙනවා. ඒ වගේම යක් ප්‍රේත පිසාච ආදීගෙන් කරදර ඇති කරන දශාවක් හැටියට හඳුන්වනවා. ඇස්වහ කටවහ දෝෂ වුණත් බොහොම පහසුවෙන් වැළඳෙන්න පුළුවන්. ඉතින් දුර්වල ශරීර ශක්තියක් තමයි මේ ඇති කරන්නේ. පහසුවෙන් රෝග බෝ වෙන කෙනෙක්. ඉතින් මේ දශාව සුභ ග්‍රහයින්ගේ දෘෂ්ටි ලබා තිබෙනවා නම් යම් තරමක සහනයක් ලබා ගන්න පුළුවන්. පොඩි කාලයේ තරමක් මන්ද පෝෂණයෙන් පෙළෙන තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ශරීරය වැඩිම පමා වෙලා ඒ වගේ තත්ත්ව. ඉතින් ශරීර ශක්තිය අඩු ගතියක් තියෙනවා කේතු 6 වෙනි පිහිටීමෙන්. ඉතින් ගැහැණු අයට නම් මේක ඒ තරම් සුබ තත්ත්වයක් නෙමේ. උදරාශ්‍රිතව නොයෙක් රෝග වැනි තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ගබ්සාවීම් වැනි දේවල් වලටත් හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් මේ කේතු 6 වෙනට ඒ තරම් යහපත් තැනක් නෙමෙයි. සුබ ග්‍රහයෙකුගේ දෘෂ්ටියක් ලැබ හෝ සුබ ග්‍රහයෙක් සමග සංයෝග සිටියොත් මේ අශුභතාවයන් මගහැරී යනවා. ඒ වගේම අපි බලමු කේතු ග්‍රහයා 7 වන භාවයට කොහොමද කියලා. කේතු ග්‍රහයා 7 වන භාවයේදී අඹු දරුවන්ට තරමක් අපල තත්ත්වයක් හැටියට තමයි පෙන්වන්නේ. ස්ථාන මාරු වීම නිතර ඇති කරන්න පුළුවන්. විශේෂයෙන් 7 වෙනි කියන්නේ විවාහය පිළිබඳ ස්ථානයේ. ඉතින් එහෙම කේතු 7 වෙනි සිටීමෙන් මේ සහකරු හා සහකාරිය අතර නිතර තරහ මත ભેද ඇති වෙන තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ශරීරයේ දද කුෂ්ඨ වැනි රෝග බොහොම පහසුවෙන් වැළඳෙන්න පුළුවන්. සමහර ලාවට විවාහය නිසා තමාගේ තත්ත්වය ටිකක් පහත වැටුණා කියලා තමාට දැනෙන්න පුළුවන්. මොකද සමහර ලාවට තමාට වඩා අන්‍යයන් තමාගේ විවාහ සහකරුගේ හෝ සහකාරයගේ අඩුපාඩු පෙන්නලා කතා කරන නිසා ඔබට එසේ සිතෙන්නට පුළුවන්. නමුත් සහකාර සම්බන්ධය පිටින් දකින්න අයට පෙනුනට වඩා යහපත් තත්ත්වයකක් වෙනවා.
බොහෝ වෙලාවට ප්‍රසිද්ධ වැඩවලට ටිකක් කැමති නැති කෙනෙක්. ඉතින් පැත්තකට වෙලා නිස්කලංකව කල් ගෙවන්න තමයි කැමති වෙන්නේ. ඒ නිසා කේතු 7 වෙනිටත් ඒ තරම්ම සුබ තත්වයක් නෙමෙයි. ඒ කියන්නේ කල්යාමේදී දියවැඩියා වැනි කල්යල්න රෝග හැදෙන්න පුළුවන්. තමාගේ විවාහය පිළිබඳ හිතේ සතුට අඩු වෙන කාලයක් වේ. විශේෂයෙන් දශා කාලවල තමයි මේ තත්වයන් බලපාන්නේ. හවුල් ව්‍යාපාර ආදියට එතරම් සුදුසු නැහැ කේතු 7 වෙනි පිහිටීම. ඒ වගේම වාහන වලින් පාඩු වැනි දේවල් ඇති වෙන්න පුළුවන්. සතුරන්ගෙන් ඒ වගේම සර්පයින්ගෙන් වැනි සත්තුන්ගෙන් කරදර ඇති වෙන්න පුළුවන්. ඒ වගේම කේතු ග්‍රහයා 8 වන භාවයට කොහොමද කියලා අපි බලමු. කේතු ග්‍රහයා 8 වන භාවයේ නම් ශරීරයේ සෞඛ්‍ය සම්බන්ධයෙන් ඔබ සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම දශාවේදී තමාගේ හිත දූෂ්‍ය කරන තත්ත්වයක් තියෙනවා. හැමේ රෝග වැනි දේවල් මතුවෙන්න පුළුවන්. ඒ වගේම අටට අයිති හරිය දෝෂ ඇති කරනවා. බාල කාලයේදී ලැබුවොත් මේ දශාව ශරීර දුර්වලතා ඇති වෙලා කරදර වෙන්න පුළුවන්. ඒ වගේම මේ රහසේ කටයුතු කරන්න කැමැත්ත දක්වන කෙනෙක් සමහරවිට එලිපිට වැඩි කරන අවස්ථාවක් තියෙන්න පුළුවන්. මොකද මේ රහස් සම්බන්ධතාවලට යොමු වෙනවා බොහෝ වෙලාවට මේ කේතු අට වෙන්නේ. ඒ නිසා බොහෝ නිന്ദා අපහාස සිදු වෙන අවස්ථාවන් මේ දශා කාලවලදී බොහෝ වෙලාවට දකින්නට තිබෙනවා. ඉතින් ස්ත්‍රීන් නිසා සිතට දුක් ඇතිවීමට හේතුවක් වෙන්න පුළුවන්. ඒ වගේම විවාහයෙන් අර දායාද ලැබීමට ටිකක් අපහසුයි. කේතුවත් අට වෙන්නේ සිටීමෙන්. ඒ වගේම විවාහ සහකරුගේ ශරීර සෞඛ්‍යයට ඒ තරම් සුබ නැහැ මේ කේතු අට වෙන්නේ පිහිටීම. ඒ වගේම ශරීරයෙන් පිටවිය යුතු විෂ ද්‍රව්‍ය හරියට පිට නොවීම නිසා ඇතිවන රෝග තත්ත්වයන් වලට හේතුවක් වෙන්න පුළුවන්. ඒ වගේම දීර්ඝකාලීන අසනීප තත්ත්ව දේවල් වලට භාජනය වෙන්න පුළුවන්. හදිසි අනතුරු ආදියෙන් ප්‍රවේශම් විය යුතුයි. ඒ වගේම වෛරස් රෝග, වසංගත රෝග, විෂ ශරීරගත වීම වැනි දේ ඇති වෙන්න පුළුවන්. මේ කේතුගේ දශා කාලයක් ලැබුවොත් මානසික ශක්තියට බාධා කිරීම ඇති වෙනවා. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් විය යුතුයි. ඒ වගේ මුත්‍රා ආශ්‍රිත විවිධ රෝගාබාධ ඇති වෙන්න පුළුවන්. ඊළඟට අපි බලමු කේතු ග්‍රහයා 9 වන භාවයට පිහිටීම කොහොමද කියලා. කේතු ග්‍රහයා 9 වන භාවයේ නම් බොහෝ දුරට අන්ධ භක්තිය ඇති කරන තත්ත්වයක් තියෙනවා. මව්පියන්ට වැඩිහිටියන් තරමක් සුබ මදි. නමුත් ඉගෙනීමට යහපත්. දියුණුවට බාධක නැහැ. බාල කාලයේදී මේ දශාවක් ලැබලා තිබුණොත් ඉගෙනීමට බොහෝ දක්ෂකමක් වෙනවා. තත්ත්වයක්. ඉතින් දුර බැහැර ගමන් බිමන් වලට ටිකක් කැමති වුණත් විදේශ ගමන් වල යෙදීම තරමක් බාධා දෙනවා. පියාට තරමක් අගුණ ඇති වෙන පිහිටීමක් පියාට වඩා උසස් තත්ත්වයක් ලබා ගන්න පුළුවන් වේවි. ඒ වගේම දීපල ආතිය ජීවිතයේ මුල් කාලේදී අඩු වුණත් පසු කාලේදී ලබා ගන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම වැඩිහිටියන්ට හා ආගම ධර්මයට තදින් ගරුණ කරන කෙනෙක් වෙනවා. විවාහ සහකරුගේ සහකරුවන් හෝ සහෝදරයන් සමග තියෙන සම්බන්ධතාවය තරමක් අඩු වෙන්න පුළුවන්. ඒ වගේම තමාගේ පියා සමග විරුද්ධතා හෝ ආගම දහමට යොමු වීම ටිකක් අඩු වෙන්න පුළුවන්. ඒ වගේම වාසනාවට බාධා කිරීමක් වෙනවා මේ කේතු ග්‍රහයා 9 වන භාවයේ පිහිටීම. සමහර විට ඉගෙනීම් වල යෙදී සිටින දරුවන්ට නම් ගුරුවරුන් සමග යම් ගැටලු තත්ත්වයන් මේ දශා කාලය තුල මතුවෙන්න පුළුවන්. ඒ වගේම අපි ඊළඟට බලමු කේතු ග්‍රහයා 10 වන භාවයට කොහොමද කියලා. කේතු ග්‍රහයා 10 වන භාවයේ ඉන්නවා නම් රැකී ආරක්ෂාවලට යම් කරදරමය තත්ත්වයන් නැති කරනවා. ඒ වගේම කකුල් වල හන්දිපත් රෝග වැනි දේවල් මතුවෙන්න පුළුවන්. ඒකාකාරී පරිසරයක ටිකක් ඉන්න ඒ කියන්නේ ඒකාකාරී පරිසරයෙන් වෙනස් වෙලා වෙන් වෙලා යන තත්ත්වයන් සමහරට සිද්ධ වෙනවා. හැමේ රෝග, පාදවල අපහසුතා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම රැකියාව පිළිබඳ සතුට නැති වෙන්න පුළුවන්. ඒ වගේම රැකියාව බාධක ඇති වෙන කාලයක් වේවි. කේතු දශාවක් ලැබුවොත් උසස් වීම වලට යම් බාධා පමුණවනවා. ඒ වගේම උසස් නිලධාරීන් සමග ප්‍රශ්න ඇති කර ගැනීමට හේතුවක් වෙනවා. ඒ වගේම වාහන වලින් අලාභ
වැනි පාඩු වැනි දේවල් සිද්ධ වෙන්න පුළුවන්. මෙය බොහෝ දුරට දශාවක් ලැබුවාම තමයි බලපවත්වන්නේ. ඒ වගේම මේ ශුභ ග්‍රහයන්ගේ දෘෂ්ටි ලැබුණොත් මේ අශුභ තත්ත්වයන් මගහැරී ශුභ ඵලදායක වෙනවා. එය සමස්ත ග්‍රහ බලය මත තමයි තීරණය වෙන්නේ. ග්‍රහයෙක් එක ස්ථානයක සිටි විට මේ සියලු ප්‍රතිඵල අපිට මේ එක කේන්ද්‍රයක දකින්නේ මේ හඳුන්වා දෙන්න බෑ. නමුත් දල විස්තරයක් තමයි අපි මේ ඔබට ලබා දෙන්නේ. ඊළඟට කේතු ග්‍රහයා 11 වෙනිට කොහොමද කියලා බලමු. උපජය ස්ථානයක් වන 11 වෙනිට කේතු ග්‍රහයා ඉතා යහපත්, ඒ වගේම රූප ශෝභාව ඇති කරන පිහිටීමක් වෙනවා. ඒ වගේම ඉඩකඩම් ධනය ලබා ගන්න වාසනාව තියෙනවා. කරදර බාධක තත්ත්වයන් බොහෝ දුරට අඩු වෙනවා. ඒ වගේම ලැබීම් වැඩි කෙනෙක් වෙනවා. ඉතින් තරමක හුදකලා ජීවිතයක් ගත කරත් තමාගේ ජීවිතය දියුණුව අතින් යහපත් වෙනවා. නීච වුණත් කේතු 11 වෙනියේ කරදර බොහෝ දුරට අඩුයි. ලැබීම් ආදියට යහපත් කාලයක් වේවි. උසස් වීම පඩි වැඩි වීම ඇති කරනවා, ව්‍යාපාර දියුණුව උදා වෙනවා. ඒ වගේම කලාත්මක කටයුතු වලට ඔබ නිරත වෙනවා නම් ඒ සඳහා ශුභදායක කාලයක් වේවි. ඊළඟට අපි බලමු කේතු ග්‍රහයා 12 වන භාවයට කොහොමද කියලා. කේතු ග්‍රහයා 12 වන භාවයේ නම් විශේෂ ඥානය ලබා දෙන කාලයක්. ඉතින් 12න් කියවෙන්නේ ලෙඩුට සංග්‍රහ කිරීම ඒ වගේ දේවල්. ඉතින් මේ තත්ත්වයන් අඩු කරලා වියදම් පැත්ත නම් අඩු කරලා ධනෙ ලැබීම වැඩි වෙන්න පුළුවන්. විදේශගත වීම වලට යහපත් තත්ත්වයක් පෙන්눔 කරනවා. ඒ වගේම සමාජයෙන් ටිකක් අයින් වෙලා ජීවත් වෙන කෙනෙක් වේවි. গুপ্ত විද්‍යා කටයුතු වලට යහපත්. ඒ වගේම වාහන විකිණීම් කටයුතු වෙන දේවල් වලින් අලාභ සිදු වෙන කාලයක් වෙන්න පුළුවන් දශාවක් ලබා තිබුණොත්. ඒ වගේම මේ දශා කාලයක් ලබා තිබේ නම් කකුල වල රෝග තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ මේ කේතු දශාව තුළ හුදකලා කිරීම බොහෝ දුරට සිද්ධ වෙනවා. නිසා නීති ප්‍රශ්න තියෙන අය විශේෂයෙන් ප්‍රවේශම් විය යුතු කාලයක් වෙනවා. මොකද හිරගත වීම හෝ දඬුවම් ලැබීම වැනි දේවල් සිදු වෙන නිසා. ඒ වගේම රැවටීම් මුලා වීම වලට ලක් විය හැකි දශාවක්. ඉතින් සුභ ග්‍රහයන් සමග හෝ සුභ ග්‍රහයන්ගේ දෘෂ්ටි ලැබ සිටීම මත මේ තත්ත්වයන් වෙනස් වී සුභ ඵල ඇති කරනවා. ඒ නිසා සමස්ත ග්‍රහ බලය අනුව තමයි මේ නිගමනයන් වලට එළඹිය හැක්කේ. පොදු පලාපල කතනයක් තමයි අපි ඔබට මේ හඳුන්වා දුන්නේ. ස්තුතියි.